හරි අපි අද කතා කරන්නේ එන්සයිම ගැන. කියන්නේ එන්සයිම් පටන් ගන්නවා. දැන් එන්සයිම් පටන් ගද්දී ඔයාලට නිකන් සරල පොයින්ට් දෙකක් මුලින්ම තිබිලා ලාක්ෂණික ගුණ 10ක් මතක තියාගන්න තියෙනවා. මේ ලාක්ෂණික ගුණ 10 මතක තියාගන්න කෙටි ක්‍රම වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරන්නම්. ඒ ලාක්ෂණික ගුණ 10ම කෙටි ක්‍රමකින් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මේ එන්සයිම් එකේ යාන්ත්‍රණය. ඕනම දෙක මැකැනිසම් එකක් තියෙනවනේ. කියන්නේ මොකක් හරි මැෂින් එකක වුණත් ඒක ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. ඒ වගේම තමයි එන්සයිම ක්‍රියාවලියේ යාන්ත්‍රණය ගත්තම මේක මොන විදිහට ඇදිලා තියෙන්නේ. ඒක දැනගන්න අපි මෙන්න මේ වචනේ දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි උපස්තරය. ඊට පස්සේ මේක ප්‍රධාන වශයෙන් මොකද්ද උපස්තරය කියන්නේ? මම මේ විදිහට අඳින්නම් එන්සයිමයක්. මේ විදිහට එන්සයිමයක් අඳින්නම්. මේ එන්සයිමේ ක්‍රියා කරන ප්‍රතික්‍රියකයක් තියෙනවානේ. ප්‍රතික්‍රියකය අන්න ඒකට තමයි කියන්නේ උපස්තරය කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි රසායනික ප්‍රතික්‍රියාවක් ගත්තම ඒකෙදි තියෙනවා ප්‍රතික්‍රියක මුලින්ම ප්‍රතික්‍රියක තියෙනවා. ඒක මොකක්ම හරි රසායනික ක්‍රියාවලියක් ඔස්සේ ඵල බවට පත් වෙන එක නෙවෙන්නේ. සරල ප්‍රතිඵල බවට පත් වෙන එක නෙවෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණයට තමයි එන්සයිම යොදාගන්නේ. එන්සයිම මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණයට සහභාගී වෙනවා. කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්න ඇත්තටම එන්සයිම සහභාගී වෙනවා. හරි. ඔයාලා එන්සයිම ක්‍රියාවලියේ යාන්ත්‍රණය පැහැදිලි කරද්දී මුලින්ම කියන්න ඕනේ කවුද මේ එන්සයිමේ ක්‍රියා කරන විශේෂ ප්‍රතික්‍රියකය වෙන්නේ කියලා. මෙයා ක්‍රියා කරන විශේෂ ප්‍රතික්‍රියකයට තමයි අපි මෙන්න මේ නම කියන්නේ උපස්තරය. හරි නේද? එතකොට ඔයාලා මුලින්ම කියන්න ඕනේ ඒක එන්සයිමේ ක්‍රියා කරන ප්‍රතික්‍රියකය උපස්තරය ලෙස හැඳින්වේ. ඊළඟට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් උපස්තරය ගැන දන්නවනේ. මම මේ විදිහට අඳින්නම් එන්සයිමය. හිතන්න උපස්තරය මෙන්න මේ වගේ එකක් කියලා. මෙන්න මේ උපස්තරය, මෙයා උපස්තරය මේ තියෙන්නේ මේක සම්පූර්ණයෙන් මේ එන්සයිමය. මේ එන්සයිමේ තියෙන මෙන්න මේ මෙතෙන් අපි කියනවා සක්‍රීය ස්ථානය. සක්‍රීය ස්ථානය, සක්‍රීය ලක්ෂ කියන්නේ සක්‍රීය ස්ථානයට බැඳෙනවා. එතකොට අපිට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් හිතන්න මම එක සරල හැඩයක් අඳින්නම්. මෙන්න මේ විදිහට එන්සයිම ඇවිල්ලා සම්බන්ධ වුණාම ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. හරිනේ. හරි. ඒ විදිහට මෙන්න මේ උපස්තරය සහ එන්සයිම එකතු වෙලා හදනවා එන්සයිම උපස්තර සංකීර්ණය. වැදගත්. එන්සයිම උපස්තර සංකීර්ණය. මෙන්න මේ එන්සයිම උපස්තර සංකීර්ණයේ හැදෙන අතරතුරේදී මේකේ සිද්ධ වෙන විදිහ ප්‍රතික්‍රියා මගේ මේ උපස්තරය ඵල බවට පත් වෙලා මෙයාව නිදහස් වෙනවා. එතකොට මෙයා යන්නේ ඵලයක් විදිහට. හරි. එතකොට මේක නිකන් සමීකරණයකින් ලිව්වොත් එහෙම මේ විදිහට ලියන්න පුළුවන්. එන්සයිම ධන උපස්තරය මේවර සමගාමීව සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට මේ විදිහට දාලා එන්සයිම ධන උපස්තරයෙන් එන්සයිම උපස්තර සංකීර්ණය හැදෙනවා. එන්සයිම උපස්තර සංකීර්ණයෙන් ඇති වෙනවා එන්සයිම ධන ඵල. බලන්න එන්සයිමේ හැම වෙලෙම තියෙන්න ඕනේ. ඒක වැදගත්. එන්සයිම උපස්තර සංකීර්ණය හැදෙද්දි මුල් අවස්ථාවේදීත් අවසාන අවස්ථාවේදීත් එන්සයිම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒක අපි අර ලාක්ෂණික ගුණ 10දී කතා කරනවා. එන්සයිම් මගින් අන්ත ඵලවල ගුණ හෝ ස්වභාවය වෙනස් කරන්නේත් නැහැ. එන්සයිම් ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේත් නැහැ. ඒ නිසා මුල් අවස්ථාවේදී තිබ්බා වගේම ප්‍රමාණයක් එන්සයිම අවසාන අවස්ථාවේදී තියෙනවා. ඒක මේ ප්‍රතික්‍රියාවෙන් හොඳට පැහැදිලි වෙනවා. මේකත් ලියන්න ඕන. හරි නේද? හරි. දැන් ওই විදිහට එන්සයිම් උපස්තර සංකීර්ණය හදලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කිව්වම එක එන්සයිමයක් මගින් මෙන්න මේ විදිහට තියෙන එක එන්සයිමයක් මගින් විශිෂ්ට ප්‍රතික්‍රියාවක් බගින් උත්ප්‍රේරණය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ තියෙන එන්සයිමයට පුළුවන් එයා තෝරගත්ත විශිෂ්ට ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරන්න. හරිනේ. එයා තෝරගෙන තියෙන විශිෂ්ට ප්‍රතික්‍රියාවක් මෙයාට උත්ප්‍රේරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියට දැන් අපිට විවිධ දක්ෂතා තිබුණාට අපි එක දක්ෂතාවයකට එක දෙයකට ගොඩක් දක්ෂ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. මෙන්න මේ එන්සයිම මගින් විශිෂ්ට ප්‍රතික්‍රියා බගින් උත්ප්‍රේරණය කරනවා කියලා අපි කියනවා. එතකොට මොකද්ද මේ දැන් අපි ලාක්ෂණික ගුණ 10 දිත් කතා කරා එන්සයිම උපස්තරයට අධිකව විශිෂ්ටයි කියලා.
එන්සයිම උපස්තරයට අධිකව විශිෂ්ටයි. එහෙම නැත්නම් ඒකට මොකක් උපස්තර විශිෂ්ටයි කියලා. ඒ කියන්නේ මෙයා උපස්තරයට හරීම කැමතියි. එයාව මෙන්න මේ සක්‍රීය ස්ථානයට බඳවගෙන මේ ප්‍රතික්‍රියාව ඉතාම හොඳින් කරනවා. ඒ නිසා මෙයා අධිකව විශිෂ්ටයි උපස්තරයට. ඒ කියන්නේ උපස්තර විශිෂ්ටයි. මොකද්ද මේ විශිෂ්ටතාවයට හේතුව? හේතුව වෙන්නේ එන්සයිමේ හැඩය. හේතුව වෙන්නේ එන්සයිමේ හැඩය. එතකොට මේ එන්සයිමේ හැඩය තමයි උපස්තරයට විශිෂ්ට වෙන්න ලොකුම හේතුව වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සක්‍රීය ස්ථානය ගැන කතා කරොත් මේ සක්‍රීය ස්ථානය හදන්නේ ඇමයිනෝ අම්ල කිහිපයක් එකතු වෙලා. ඇමයිනෝ අම්ල කිහිපයකින් තමයි මේ සක්‍රීය ස්ථානය හදන්නේ. දැන් එන්සයිම කියන්නේ ඇත්තටම ප්‍රෝටීනනේ. එහෙනම් මේ එන්සයිමේ පුරාවට හැදිලා තියෙන්න ඕනේ ඇමයිනෝ අම්ල වලින් තමයි. හැබැයි ඉතිරි ඇමයිනෝ අම්ල දායක වෙන්නේ මේ එන්සයිමේ හැඩය පවත්වාගෙන යන්න. එතනදි මම කියන්න ඕනේ RNA වර්ගත් ක්‍රියා කරන අතරම එන්සයිම විදිහට. හැබැයි ඒක තමයි අර ලාක්ෂණික ගුණ 10දී කියන්නේ බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන වේ කියලා. ඒක අමතර කරුණක්. එතකොට මෙන්න මේ සක්‍රීය ස්ථානය හදන්නේ ඇමයිනෝ අම්ල කිහිපයක් එකතු වෙලා ඉතිරි ඇමයිනෝ අම්ල තියෙනවානේ. ඒ ඉතිරි ඇමයිනෝ අම්ල දායක වෙන්නේ මෙන්න මේ එන්සයිමේ හැඩේ පවත්වාගෙන යන්න. හරි නේද? ඊළඟට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ සක්‍රීය ස්ථානයේ හැඩය උපස්තරයේ හැඩයට අනුපූරකයි. ඒ කිව්වේ සමානයි කියන්නේ අනුපූරක කියන්නේ දෙකක්. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. එන්සයිමේ හිතන්න මෙන්න මේ වගේ කියලා. සක්‍රීය ස්ථානයේ හිතන්න මේ වගේ කියලා. එතකොට කිසිම වෙලාවක මේ වගේ කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ වගේ උපස්තරයක් ඇවිල්ලා මේ තියෙන එන්සයිමය මේ තියෙන උපස්තරය මේ සක්‍රීය ස්ථානය මේ වගේ උපස්තරයක් ඇවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වුණා කියලා ඒක ඵලදායි වෙන්නේ නැහැ. මෙතෙන්ට මෙන්න මේ විදිහම උපස්තරයක් ඇවිල්ලා සම්බන්ධ වෙන්න ඕනේ. මෙන්න මේ විදිහේ උපස්තරයක් වෙලා සම්බන්ධ වුණොත් එහෙම එයාට පුළුවන් මෙන්න මේ විදිහේ උපස්තරයක් වෙලා මෙතෙන් සම්බන්ධ වුණා කියන්නේ අන්න අනුපූරකයි. මේ බලන්නකෝ. මෙයාගේ මේ හැඩයට ඉතාම සර්ව සම හැඩයක් තමයි මෙයාට තියෙන්නේ. අනුපූරකයි කියන එක අදහස් සමානමත් නෙවෙයි. සමාන නොවන අවස්ථාවක් තියෙනවා. ඒක ගැන තමයි ඊළඟට කතා කරන්නේ. එතකොට ගොඩාක් වෙලාවට මෙන්න මේ එන්සයිමේ උපස්තරයේ හැඩය එන්සයිමේ සක්‍රීය ස්ථානයට අනුපූරක වෙනවා. අනුපූරක වෙනවා. හැබැයි ඔහොම නොවන අවස්ථාවල් තියෙනවා. ඒ අවස්ථාවවලදී මොකද වෙන්නේ? මේ එන්සයිම කියන්නේ දෘඩ ව්‍යුහයක් නෙවෙයි. ඕකේ MCQ වල බලනවා. මේක දෘඩ ව්‍යුහයක් නෙවෙයි. ඒ නිසා එන්සයිමයට පුළුවන් එයාගේ සක්‍රීය ස්ථානයේ තියෙන ඇත්තම සක්‍රීය ස්ථානයේ හැදලා තියෙන හැඩේ හැදෙන විවිධ බන්ධනවල සංයෝජනයක ඉන්නේ. අන්න ඒ හැඩේ පොඩ්ඩක් වෙනස් කරගෙන මේ එන්සයිමේ හැඩයට අනුපූරක ස්වභාවයට පත් වෙන්න පුළුවන්. අපි ඒකට විශේෂ නමක් කියනවා ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණය. නම ගොඩක් දිග සහ අමාරුයි කියලා හිතුණාට එහෙම නෑ. ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණය. සීහුම් කියනකොට සියුම්ව වෙනස් වෙන්න පුළුවන්. අර සක්‍රීය ස්ථානයේ හැඩය මෙයාට ප්‍රේරණය වෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට පොඩි නැමීමක් තිබිලා ඔන්න ඔහොම තිබ්බොත් එහෙම උපස්තරයේ මේ හැඩේ නම් මෙයාට පුළුවන් මේ හැඩේ චුට්ටක් වෙනස් කරගෙන මෙන්න මේ හැඩයට පත් වෙන්න. ඔහොම දෙයක් තමයි ඇත්තටම ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණයේදී වෙන්නේ. මේ හැඩයට පත් වෙලා මේ දෙන්නට පුළුවන් අනුපූරක වෙන්න. හරි. අනුපූරක ස්වභාවයට පත් වෙන්න පුළුවන් මේ දෙන්නට. හරි. ඒක තමයි ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණය කියලා කියන්නේ. ඊළඟට මොකද්ද වෙන්නේ? දැන් ඔන්න විදිහට එන්සයිම් උපස්තර සංකීර්ණය හදලා මේ අනුපූරක ස්වභාවයට පත් වෙලා අනුපූරක නැත්නම් ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණයත් වෙලා අවසානයේදී ඇත්තටම වෙන සරලම සිද්ධිය තමයි ප්‍රතික්‍රියක. එහෙම නැත්නම් අපි මෙතනදී ප්‍රතික්‍රියකනේ උපස්තර කිව්වේ. උපස්තර ඵල බවට පත් වෙනවා. දැන් මෙතනදී මෙතෙන්ට සම්බන්ධ වුණු මේ උපස්තරය ඵලයක් බවට පත් වෙනවා. ඵල බවට පත් වුණාන් පස්සේ උපස්තර ගැලවිලා ඉවත් වෙලා යනවා මේ විදිහට. උපස්තර ගැලවිලා ඉවත් වුණාට පස්සේ දැන් මෙතෙන්ට සම්බන්ධ වෙච්ච මුකුත් නැහැ. මෙතෙන් සම්බන්ධ වෙච්ච මුකුත් උපස්තරයක් නැහැ. උපස්තර මෙතන සිද්ධ වුණු රසායනික ප්‍රතික්‍රියාව හේතුවෙන් ඵල බවට පත් වෙලා ඉවත් වෙලා යනවා. එතකොට අවසානයේදී සක්‍රීය ස්ථානයේ නැවත තව උපස්තරයක් එනකම් බලාගෙන ඉන්නවා. තව උපස්තරයක් මේක අලුත් කෙනෙක්. තව ප්‍රතික්‍රියකක එහෙම නැත්නම් උපස්තරයක් එනකම් මෙයා නිදහසේ තියෙනවා. එයා මෙයාට ඇවිල්ලා සම්බන්ධ වෙලා එයත් ඵල බවට පත් වෙලා නැවත නිදහස් වෙලා යනවා. එතකොට නැවතත් මෙයා තව උපස්තරයක් ලබා ගන්න නිදහසේ තියෙනවා. ඇත්තටම ඕක තමයි
එන්සයිම් ක්‍රියාවේ ආන්ත්‍රණය.